හායි ළමයි කොහොමද ඉතින් ඔන්න ඉතින් දැන් මම මේ ලෑස්ති වෙන්නේ මොකද කියලා ඔයාලා දන්නවද දැන් වෙලාව හරියටම රෑ 12ට විනාඩි 10ක් විතර ඇති මම මේ හස්බන්ඩ්ව සර්ප්‍රයිස් කරන්න යන්නේ මොකද එයාගේ බර්ත්ඩේ එක ඇත්තම කිව්වොත් අනේ ආව සර්ප්‍රයිස් කරන්න හරිම අමාරුයි මොකද ඉක්මනට දේවල් දැනගන්නවා මම ඉතින් gift එකක් විදිහට ගත්තේ රින් එකක් ඒක ගන්නත් පුදුම මහන්සියක් වෙන්න උනේ ඔයාලා බලන්නකෝ ඉස්සරහට ගත්ත මුද්දත් මදි වෙනවානේ චූටි පුතයි තාත්තයි මේ වෙලාවේ නම් හොඳටම නිදි මම මේ වීඩියෝ එක ගන්නකොට සද්දේ හයි කියලා හිමීට සද්දයක්වත් නොකර තමයි යන්නේ මම මේ වීඩියෝ එක ගන්නෙ ඒ දෙන නම් ඔය බලන්නකෝ ඒ දෙන හොඳටම නිදි දැන් වෙලාව හරියටම රෑ 12යි Happy birthday. Hemantai vachana vasikavne apta apse banaki prema hima piyane hasne ne apta apamanaki sitale atiye taram danaga Hi guys, good morning. Welcome back to my channel. අද වීඩියෝ එක ස්පෙෂල් එකක්. අද මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක. අපි බලමු ඉතින් අද දවස පුරාවටම මොනවද වෙන්නේ කියලා. ඔන්න ඉතින් රෑ සර්ප්‍රයිස් එක කොහොම තමයි ඉවරුනේ. මේ පේනවනේ තාම තාත්තයි පුතයි දෙන්න නිදි. ගෙදර වැඩ ටික ඉවර කරලා අපි දැන් යන්න හදන්නේ තාත්තා අම්මලා ගෙදර. තාත්තයි පුතයි දෙන්න වොෂ් දාන අතරේ මං ඔන්න මේ විදිහට රූම් එකස් කරගත්තා. ආයන සඳවත මනරම් තනිකමත් හොම සීතයි වාවාගෙන මහමෙරක තරම් උණුසුමකින් හබී නම් දන්නේ නැහැ අපි දැන් මේ කොහෙද යන්නේ කියලා. මං එයාට බොරුවක් කියලා යාව මේ ටවුන් එකට එක්කගෙන යනවා දෙවෙනි සර්ප්‍රයිස් එකට. පළවෙනි සර්ප්‍රයිස් එක චුට්ටක් අවුල් ගියානේ අනේ. ඒ කියන්නේ මං ගත්ත රින් එකේ සයිස් මදිනේ. ඒ නිසා ඒක මාරු කරගන්න අපි මෙතෙන්ට ආවා. මාරු කරගෙන අපි යන්ක මොකද්ද වෙන්නේ බලන්න. අයියෝ බලන්නකෝ මට උන වැඩේ. සර්ප්‍රයිස් එක ලේට් වෙනවා කියලා දැනගත්තේ මෙතෙන්ට ආවට පස්සේ. ඒ නිසා මම හබීවත් එක්කගෙන ටයිම් එක බැලන්ස් කරගන්න ඕනේ හින්දා එයාවත් එක්කගෙන ගියා යාගේ චූටි මාළිය බලන්න ඉස්කෝල එකට. ඉස්කෝලේ දකින්නකොට නම් ගොඩාක් දුක හිතෙනවා. මොකද ඉතින් අපිට ආය කවදාවත් ඒ කාලෙට යන්න බෑනේ. මං හිතන විදිහට අපේ ජීවිතේ ලස්සනම මතක තියෙන්නේ ඉස්කෝලේ කාලේ. ඔයාලා මොකද හිතන්නේ ගැන? සිත් පරිණත් මාගේ බොඳ වෙනවා වැහි සංකම වදල දෙන අමතක වී නොයා මතක පොතේ ලියා දුක පිරිශෝක භාවනා මාදලා. ඔන්න ඉතින් ඊට පස්සේ අපි ආව මොනවා හරි පොඩ්ඩක් කාලේ යන්න. මොකද අනේ අර අක්කා මැසේජ් එකක් දාලා තිබ්බා තව චුට්ටි වෙලාවක් යනවා කියලා.
නේ දැන් අර එක කන්නෙක් කන් ගිහිල්ලා මේ නේද මෙන්න ඕනේ ගන්න පුළුවන්ද? ගන්න බෑනේ. පොලේ නොග මඟ. ඔක්කොම වැඩ ටික ඉවරයි. අපි දැන් ඔක්කොම වැඩ ටික කරගෙන තාත්තව සර්ප්‍රයිස් කරලා ඒ ගෙදර යන ගමන් සුදු පුතා බලාගෙන ඉන්නවා. දැන් ඇහැරලා ඇත්තේ ඒක ආ. වෙන්න ඕනේ. birthday gift. bye bye. බයි බයි. අපි ටවුන් ගිහිල්ලා එන අතරේ සුදු පුතා ගිහිල්ලානේ මාමලත් එක්ක රවුමක් ඇවිදින්න. දැන් යන්නේ මෙයා හොයාගෙන බලමු මොකද කරන්න කියලා සුදු පුතා. මේ ඉන්නේ හොරගෙඩිය රවුමක් ඇවිල්ලා මෙයා මාමලත් එක්ක අම්මයි තාත්තයි ටවුන් ගිය වෙලාවේ මෙයා ඇවිල්ලා හොඳට ඇවිදින්න. तेरे बिन अब न लेंगे एक भी दम तुझे कितना चाहने लगे हम तेरे बिन अब न लेंगे एक भी दम तुझे कितना चाहने लगे हम ඔන්න දැන් නම් ඉතින් සර්ප්‍රයිස් ඔක්කොම ඉවරයි. මොකද ලස්සනට මන් දන්නේ නැහැ මල්ල ලස්සනට. හයි හයි මේ පුතා ඇවිදින්න ගිහිල්ලා තියෙනවා ශහල් එක්කන් එන්න තමයි ගියේ. ඔව් මාමලත් එක්ක ඇවිදින්න ගිහිල්ලා. අද මාර සතුටින් ඉන්නේ අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවනේ. අද අම්මිත් නිවාඩු තාත්තෙත් නිවාඩු ඇවිල්ලා ඉන්නේ. එන්සයි තියා සතුටින්. බස්තු. මනික. ශහල්. මොනවාරි කියන ශහල් ආ? ආන් සීයා එනවා පුතේ. ආන් से बना की प्रेम हिम पियाने हसने मुन्ने अब तरफ पमना की सीतले මේ අපේ සුදු පුතාගේ අවුට්ෆිට් එක බලමුකෝ අපි දැන් කොහෙද යන්න හදන්නේ කියලා. අද ඉතින් හබීගේ බර්ත්ඩේ එක හින්දා අපි හබීගේ අම්මයි තාත්තයි චූටි මල්ලි එක්ක මහියංගනේ පන්සල් යන්න තමයි මේ යන්නේ. අපේ පැත්තේ කට්ටිය මොන ගමනක් යනකොට උනත් අනිවාර්යයෙන්ම විශේෂ ගමනක් යනකොට මේ දේවල්ට ඇවිල්ලා පඳුරක් දාලා තමයි අනිවාර්යෙන් යන්නේ. ඉතින් අපිත් අපේ ගමන යන්න කලින් මෙතනට පඳුරක් දාලා තමයි මේ යන්න හදන්නේ. ඒක ඇත්තටම ලොකු ආශිර්වාදයක් වගේ. ඉතින් හැමෝම ඒව විශ්වාස කරනවා. तेरे बिन अब न लेंगे एक भी दम तुझे कितना चाहने लगे हम අපේ පුතාට වාහනයක යනවා කියන්නේ ආ ඊට වඩා සතුටක් නෑ. පොඩි ළමයි කොහොමත් එහෙමනේ ඉතින් වාහනවල ඇවිදින්න යන්න, කට්ටියත් එක්ක ඇවිදින්න, ඒ වගේ දේවල් වලට චූටි බබාලා ආසයිනේ. මෙයත් ඒ වගේම තමයි. පැයක විතර ගමනක් ආපු හින්දා ඉතින් ඔක්කොටම මහන්සි. අපි ඉතින් පන්සලට යන්න කලින් කාලම යන්න ඕනි කියලා හිතුවා. Your smile lit up like a sunrise glow. Touch so soft where the seasons flow. We met where the stars take their flight. Every moment with you feels just right. Whisper your name in the rush of the breeze. Love like an ocean rippling with ease. Heartbeats
අපි මුලින්ම මළුවට ගිහින් වැඳලා එහෙම තමයි මෙතනට ආවේ. මට මළුවේ දිනම් වීඩියෝස් ගන්න බැරි වුණා. ඉස්සර සුදු පුතා හම්බෙන්න ඉන්නකොට නම් මම මෙතනට ගොඩ සැරයක් ඇවිල්ලා තියෙනවා. මොකද මෙතෙන්ට ඇවිල්ලා මේ පිළිමේ දිහා බලන් ඉන්නකොට මාර සැනසීමක් දැනෙනවා. හරිම නිදහසක් දැනෙනවා. අපි ඉතින් මෙතනින් මල් ටිකකුත් අරගෙනම තමා ගියේ. ඉතින් මට මේ වීඩියෝස් ටික අරන් දෙන්නේ නම් අපේ චූටි මල්ලි. එයා බාරගත්ත ලස්සනට වීඩියෝස් ටිකක් අරන් දෙන්නම් කියලා. පේනවනේ ඉතින් අපේ චණ්ඩියා. එයා දැන් වඩාගෙන යනවට පොඩ්ඩක්වත් කැමති නෑ. තනියෙන් තමා දැන් යන්න කැමති. වඩා ගන්නවට නම් චුට්ටක්වත් කැමති නෑ. පොඩි බබාලා එහෙමනේ අලුත් දේවල් ඉගෙන ගන්නකොට ඒ දේවල්නේ ගොඩක් කරන්න කැමති යාලා. අපි ඉතින් මේ කෝලම් මල්ලගේ කෝලම් ටිකත් බලම මල් පූජා කරන්න ගියා. මේ වෙලාව නම් හවස සාමාන්‍යයෙන් 4ට විතර ඇති. ඒත් ගොඩක්ම රස්නෙයි. මේ දවස්වලට මේ පැත්තට මාරම රස්නයක් තියෙන්නේ. මම හිතන විදිහට නම් මේ පැත්තට විතරක් නෙමෙයි මුළු ලංකාවටම වගේ මේ දවස්වල මාර රස්නයක් තමයි තියෙන්නේ. Hands collide like waves on the shore. Every touch leaves me craving more. Eyes meet, worlds colors collide with you. Love's where I reside. Whispering in the rush of the breeze. Love like an ආශයි ආංගලේ කවුද ඉන්නවල? heartbeat sinking. කොහේ හරි ඇවිදින්න ආවහම හරිම සතුටින් අපේ චූටි පුතා ඉන්නේ. පේනවනේ ඉතින් හැමෝගෙම අවධානය යාගේ පැත්තට අරගෙන දඟකම් කර ඉන්නවා. Your light remains through every storm. You ease my pain, a rhythm of hearts. No need to pretend this love story will never end. Whisper your name in the rush of the breeze. Love like an ocean rippling with ease. Heartbeats sink into this melody. You and I forever, wild and free. රස්නේ කොච්චර තිබ්බත් මෙතන මේන හුළඟත් එක්ක රස්නේ ලොකුවට දැනුනේ නෑ. Waves on the shore. Every touch leaves me craving more. Eyes meet. පේනවනේ ඉතින් සුදු පුතා. යාට අපි ගැන ගානක්වත් නෑ. ඔහේ යාගේ නිදහසේ යා හරීම සතුටින් සෙල්ලම් කර හිටියා. හරිම නිදහස් මෙතන. අපිට උනත් මාරම නිදහසක් දැනෙනවා. අපිත් ඉතින් සුදු පුතාට සෙල්ලම් කරන්න දීලා අපිත් පාඩුවේ පැත්තකටලා එයා මොකද කරන්නේ කියලා බලාගෙන හිටියා. නැගිලෙන්න. සහෙල් මේ රාජු. සාජු. අම්මයි තාත්තයි රවට්ටන ළමයා. එන්න. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩක් thank you. අද අපි හැමෝම ගොඩක් සතුටින් හිටියා. ඉස්සරහට ලස්සන වීඩියෝස් ටිකක් අරන් එන්නම්කෝ. ඔන්න ඉතින් අද දවසේ vlog එක ඉවරයි. මහත්තයාගේ බර්ත්ඩේ එකට අපි ආවා. මහියංගනේ ආවා. එතකොට පොඩි සර්ප්‍රයිස් ටිකක් තිබ්බා. ඒ ඔක්කොම වෙලා දැන් යනවා අපි. එනවා ඉතින්. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න. Thanks for watching. Bye bye.